මතකනේ අපි දෙන්න බැංකොක් ගියා. ඔන්න ඔය බැංකොක් ගියපු කතාව සම්පූර්ණයෙන්ම එකතු කරලා මෙන්න මේ වීඩියෝ එක හදලා තියෙනවා. හරිද? ඔන්න දැන් අපි ගුවන් ගත වෙන්න යන්නේ. අපේ ළමයි ඉතින් හැමදාම වගේ වින්ඩෝ සීට් එක මට කියලා ඉල්ලගෙන මෙන්න මේ වගේ පොඩි වීඩියෝ කැලලක් කරගත්තා. ඉතින් අපේ ෆ්ලයිට් එක තිබ්බේ රෑ. ඒ හින්දා අපිට රෑට කෑම හම්බුණා ෆ්ලයිට් එකේ. ඉතින් අපි බැංකොක් වලට පාන්දර වෙද්දි ගියා. මේ අපි ඉන්නේ අපේ ඩ්‍රයිවර් මහත්තයා එනකම්. ඉතින් අපි දෙන්න early check in එකක් ගත්තා. ඒ හින්දා අපිට හොටෙල් එකෙන් කෑම හම්බුන්නේ නැහැ. අපි එළියට ගිහලා කෑම කෑවා. මේ කෑම කාපේකේ වීඩියෝ කාලේ මතකයි. වතුර බෝතලේ කඩුවෙත් නෑ අපි දෙන්න හොදි දාගෙන කෑවේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් අරන් ඉවර වෙලා ඉස්සෙල්ලාම අපි ගියේ ඉන්ද්‍රස් ස්ක්වයර් එකට ක්‍රොස් බොඩි බෑග්ස් ගන්න. අර හරහාට එල්ලයි යන්නේ પાස්පෝර්ට් වි සල්ලි දාගන්න. මොකද මං ගෙනාව බෑග් එක එච්චර ලොකු නෑ ඒක චූටි. හැබැයි මෙතෙන්ට ආවම මේ අනිත් බෑග්ස් දැකලා මට පිස්සු හැදුනා. ඉතින් අපේ හෝටලේට ගොඩාක් ළඟින් තමයි මේ ඉන්ද්‍රා ස්ක්වයර් එක තිබ්බේ. ඇවිදන් යන දුර. ඉතින් අපේ shopping කිරිල්ල පටන් ගත්තේ මේ ඉන්ද්‍රා ස්ක්වයර් එකෙන්. අද විතර නෙවෙයි හැමදාම ආව මෙතනට. හැබැයි ඉස්සල්ලාම පටන් ගත්තේ මෙතනින්. ඉතින් shopping කරලා පොඩ්ඩක් මහන්සි යන්නත් එක්ක මේ මෙහෙම අපි තැඹිලි බීම් එකක් බිව්වා. හැබැයි මේ රටේ තියෙන හොඳක් තියෙන ඕන වෙලාවක මහන්සිය විඩාව නිවා ගන්න ටක් ගාලා බීම් එකක් බොන්න පුළුවන් ෆ්‍රෙෂ් පිට. දැන් අපි මේ බොන්නේ කොකනට් ස්මූති එකක්. මේක ඇත්තටම හරිම රහයි ඈ. මේ තියෙන උදේ වරුවේ shopping කරලා ගත්ත බඩු ටික. ඉතින් මහන්සි හරියට පස්සේ අපි දෙන්න මේ පතුනා මාකට් එකේ ඇතුළටම ගියා. බය වෙන්න එපා අතරමං වෙන්නේ නැහැ. කොහෙන් ගියත් එළියට යනවා. ඉතින් shopping කිරිල්ල ඉවර වෙද්දි හොඳටම රෑ වෙලා. ඉතින් රෑට අපි දෙන්න කෑවා. මෙයාලගේ රෑට තියෙනවා নানা ආකාර කෑම. මතක් වෙනකොටත් කට කෙලවුන්නෝ. ඉතින් මේ තියෙන දෙවෙනි දවස. හැබැයි අපි හිටපු දවස් ටිකේ හොඳ වෙහිකල් වරක් තිබ්බා. හැබැයි ලොකුවට වැත්තේ නැහැ. ඉතින් ලංකාවේ වගේම තමයි. මම හෙදිත් දවස පටන් ගත්තේ මුන්දක පින්තූර අරගෙන. ඇති අදට ඇති. ඉතින් මෙයා මාව උදේ පාන්දරම එක්කන් ගියානේ. ඇත්තටම උදේ පාන්දර ගියාට වැඩක් නැහැ. මේ කඩවලුත් වහලා තිබ්බේ. දැන් මේ අපි ගියපු shopping mall එකේ තාම කඩ ඇරලා තිබ්බේ නැහැ. මුන්දට කොච්චර කිව්වත් වැඩක් නැහැනේ. හැබැයි ඉතින් ඔයාලත් ගොඩක් වෙලාවට shopping කරනවා නම් රෑ වෙලා shopping කරන්න මෙහි රෑ තමයි නියම වෙලාව shopping කරන්න. මේ බලහන්කො 10යි වෙලාව තාම මේක එක්කවත් කඩ ඇරලා නැහැ. මුන් රෑට වැඩ. ඒ මිනිස්සු නිදා ගන්න එපා. මේ ඔක්කොම කඩ වහලා තියෙන්නේ. කඩ එකක් දෙකක් කැරලා තිබ්බා. ඉතින් කඩ ටික අරිනකම් බලන් හිටියා අපේ හොඳා. කොහෙද ඇයි ඉතින් මට වොෂ්රූම් එකටවත් යන්න දුන්නේ නැහැ නේ. මාව දක්කන් ආවනේ. එහෙම දක්කන් ආවට පාඩුවක් උන්නේ නැහැ. වැඩි සෙනග හිටපු නැති හින්දා මේ ඇන්ටි මෙයාට ඇඳුම් අඳ සෑහෙන ගොඩක් වික්කා. මං හිතන්නේ ඇන්ටිටත් මේ පන්නේ දුවක් ඉන්නවද කොහෙද. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ පැලේඩියම් වර්ල්ඩ් shopping එකට. ඉතින් මේ මෝල් එකේ මේ වගේ ඩෙනිම් ඇඳුම් හරි අඩුවට තිබුණා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගියේ සෙන්ට්‍රල් වර්ල්ඩ් එකට. ඉතින් සෙන්ට්‍රල් වර්ල්ඩ් මෝල් එක ගොඩාක් ලොකු shopping mall එකක්. ඉතින් බ්‍රෑන්ඩඩ් and luxury items ගන්න අයට මෙතන ගොඩාක් shops තියෙනවා. මේ ඔන්න ඔය යමන් යන්න බබා මේ වගේ ගණන් අපිට උහුලන්න බෑ. තව මෙතන මේ ඉලෙක්ට්‍රික් අයිටම් එහෙමත් තියෙනවා. මෙතන චුට්ටක් ගණන් නම් වැඩිද මන්දා. ඊට පස්සේ අපි දෙන්න මෙහෙම එළියට ඇවිල්ලා පොඩ්ඩක් පින්තූරයක් අරගෙන පොඩ්ඩක් බම්බරි වගේ කැරකුණා. ඔය ඉස්සරහා තියෙන බිග් සී එක ඒකත් හොඳ shopping mall එකක් ඈ. ඒකෙත් සෑහෙන බඩු අඩුවට තියෙනවා. හැබැයි බිග් සී එකට යන්න කලින් අපි දෙන්න කෑම කාලා හිටියා. මේ තියෙන්නේ සෙන්ට්‍රල් වර්ල්ඩ් එකේ ඉස්සරහා තියෙන ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකක්. තාම මෙතන දූරිනුත් තිබ්බා දූරියන් නම් ගණන්. හැබැයි මෙතන ගැරන්ටි කොකු පණුව නයි ගෝනුස්සෝ කිරි පණුව සෑහෙන જાති හිටියේ. මම නම් කන්න ගියේ අප්පිරියයි. මම ගත්ත බීෆ් කෙබාබ් එකක්. අපේ බබා නම් ඉතින් ගත්තේ මැංගෝ රයිස් එකක්. ඒ විතරක් නෙමෙයි මම තව ගත්ත පෝක් රයිස් එකක්. තව අපි දෙන්නම ගත්ත මේ දෙලුන් ජූස් එකක්. ඒක ඇත්තටම රහයි. ඉතින් shopping කරලා විඩාව නිවෙන්නත් එක්ක අපි දෙන්න හිමීට මේවා කෑවා. අනේ දැන් කන්න තිබ්බනම් කොච්චර එකක්ද කියලා හිතුණා. හැබැයි මෙයාලගේ කෑම ඇත්තටම රහයි. ඉතින් ඊට පස්සේ අපි ගියේ බිග් සී එකට. බිග් සී එකේ සාමාන්‍ය ක්වොලිටි ඇඳුම් අඩුවට තියෙනවා. ඉතින් මම මෙතනින් මේ වගේ ෂර්ට්ස් ගොඩක් ගත්තා. ඉතින් මෙතනින් අපිට අවුලක් නැතුව ෆිට ඔන් කරන්නත් දුන්නා. තව මම මෙතනින් මේ වගේ ෂූස් දෙකක් ගත්තා. තව මමත් ඉතින් මේ වගේ ෂූස් දෙකක් ගත්තා. අහිංසක අසරණෑනේ. ඔයාලට මතකයි ඉතින් මගේ අර කලින් වීඩියෝ එක ඒකේ අර මම පෙන්වන්නේ ෂූස් ඒකෙන් එකක් ගත්තේ මේ මෙතනින්. මම දාලා බලලා දුවන්ට කියලා හැදුවා අක්කටක් ගාලා මාව නවත්ත ගත්තා. ඔයාලා සල්ලි එහෙම දෙනකොට මේ මං වගේ හොඳ අවදානින් ගානට ගණන් කරලා දෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ එදා දවසේම රෑ වෙලා අපි ආව ඉන්ද්‍රස් ස්ක්වයර් එකට. ඉතින් මම මෙතනින් මට ඕනි කරන මේකප් බට් ටිකක් ගත්තා. මේ ළමයා පාන් පෙත්තට බටර් එහෙම ගාගෙන කන්නේ. මේ අපේ තුන්වෙනි දවස. අපි හොටෙල් එකෙන් දෙයියනේ කියලා උදේට කාලා අදත් ඉතින් යන්නේ shopping කරන්න තමයි. මම දෙයියනේ කියලා කෝකටත් කියලා කෙහෙ ගෙඩිය සාක්කුවේ දාගත්තා. මගදී බඩගිනි ආවොත් එහෙම මේ ඩ්‍රැගන් පුට් එහෙම පට්ට ලාභෙට තියෙනවේ. මමත් ආයේ තියෙන ඔක්කොම ඩ්‍රැගන් පුට් ටික ඇල්ලලා දැම්මා. අපි හිටපු හෝටලේට ඇත්තටම ගොඩාක් ළඟින් තමයි මේ පතුනා මාකට් එක තියෙන්නේ. මෙන්න මේ ගුවන් පාලමෙන් එතර වෙච්ච ගමම්ම තියෙන ඉන්ද්‍රා ස්ක්වයර් එක. ඊට හැපැත්තේ තියෙන පතුනා මාකට් එක. shopping කරන්න කලින් ඉතින් මේ උන්දගේ පින්තූරේ ගන්න එපා. පාරේ මැද කෑ ගහලා කියනවනේ ෆොටෝ එකක් ගන්න කියලා. අවුලක් නැහැ. ඒ රටේ ඉන්නේ උන්ට වැඩි සිංහල බෑ. ඉතින් පතුරම් මාකට් එකේ අපිට ඇඳුම් එහෙම වැඩි ඇඳලා බලන්න දෙන්නේ නැහැ. හැබැයි මේ වගේ පින්තූරයක් ගහලා තියෙනවා. එතකොට අපිට හිතාගත්ත හැකි ඇඳුම මොන වගේද කියලා. හැබැයි දෙයියනේ කියලා නිම්නට නම් එකම ඇඳුමක්වත් ඇඳලා බලන්න ඕනුන්නේ නැහැ. ඔක්කොම ඇඳුම් ගත්ත ඒවා ටික හරි. ඉතින් ඔයා මේ පතුරම් මාකට් එකේ හොඳට මහන්සිලා ඇවිද්දොත් එහෙම ඔයාට අඩුවට ඇඳුම් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ බාත් 50ට 60ට 100ට වගේ හොයාගන්න පුළුවන්. ඔය පෙන්නන්නේ බාත් 50යි බාත් 50යි. කොහේ හරි දැනක ඉතින් බාත් 50යි කියලා දැක්ක ගාම අපේ ගේනේ නවතිනවා. ඊට පස්සේ බාත් 250කට විතර කෑලි පහක් විතර ගන්නවා. දැන් ඔය මෙතෙන්දි කියන්නේ ලොකුණත් මේක ගන්නවා බෙල්ට් එකක් හරි දාලා අඳිනවා කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ දිලිසෙන අමුතු පහේ ඇඳුමක් තියෙනවා. ඇත්තටම හරි ලේසි. ඒ ඇඳුම් මාන්න උඩින් කපනවා බෙල්ල දාගන්න. ඊට පස්සේ අත් දෙක දාගන්න හිලක් තියලා ඊට ටික මාලා දානවා. දැන් ওই නිම්න බලන තැන ඩෙනිම් බාත් 120යි. ඔක බාත් 100 විතර අඩු කරලා ගන්න පුළුවන් උනේ. හැබැයි ඉතින් ගන්නකොට හරියට බලලා ගන්න ඕනේ. මොකද මේ සමහර ඩෙනිම් වල අනම්මනම් පාරවල් එහෙම තියෙනවේ. මං අපරාධ මන්ද එහෙම කිව්වේ. දැන් අම්මට සිරි තෝරනවා සෑහෙන්න. අනේ ඉතින් මගෙත් කට හොඳ නැහනේ. මං ඉතින් ඉන්නවා හිඟන්න වගේ මෙතනට බලාගෙන. මං හිතන්නේ මේක බාත් 100ට කොහෙද දෙනවා කියපු ඉඳ සෑහෙන වෙලාවක් මේ කඩේ හිටියේ. මට බැරි මෙතන අනේ මං ගිහිල්ලා බිම ඉඳගත්තා. ඔය පේනවනේ මලුගොඩ. ඔය තාම දවස් පටන් ගත්තා විතරයි එල මගේ අම්ම ගනි. අනේ ඉතින් අර මිනිස්සුන්ගෙන් ටේප් එකකුත් ඉල්ලම් මැන අනේ මන් දන්නේ බබා උමන. ඉතින් අපේ බබා රෙදි ගන්නකම් මං ඔය ඇන්ටි කෙනෙක් එක්ක කයියක් දාගෙන හිටියා. ඉතින් ඔයාලත් අස්සේ පාරවල් වලට ගිහිල්ලා බලන්න. එතන මේ වගේ අඩුවට තියෙනවා. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්න තැන අපිට ගිය සැරේ එනකොට මිස් වුණා. ඉතින් මේ වගේ টොප්ස් ඩ්‍රෙසස් එහෙම ගොඩක් අඩුවට අපිට මෙතනින් හම්බුණා. හම්මෝ shopping කරලා හොඳ ගණන් දැන්වත් බබා මොනවා හරි බොමු. අපි මේ වගේ coffee drinks දෙකක් ගත්තා. මේක මුනේ බාත් 20ක් විතර. හැබැයි ඇත්තටම හරිම රහයි මෙයාලා අයිස් නම් යහමින් දානවා මොනව නැතත් ඇවිදින්නට මට ඒක බීලා මදි. මම තවත් එකක් ගත්තා. ඒකත් රහයි. නිම්ලා කිව්වා එයාට නෑ ඒක සෙට් උන්නේ නෑ කියලා. ඉතින් එදා හවස් වෙලා අපි දැන් ආයෙ ගියා සෙන්ට්‍රල් වර්ල්ඩ් එකට. අපි බලමු සපත්තු ටිකක් තිබ්බා. ඒවයි ගණන් ඉතින් බලලා අපි සෙන්ට්‍රල් වර්ල්ඩ් එකේ සපත්තු දෙකක් තුනක් ගත්තා. ඒව ගත්තේ මට. මේ ඉතින් බලන්න දෙයි කොල්ලගේ සතුට. ඊට පස්සේ ඉතින් අපි සෙන්ට්‍රල් වර්ල්ඩ් එකේ ඉඳන් ගියා ප්ලැටිනම් මෝල් එකට ජුවලරි බලන්න. ඉතින් අපේ මේ බැංකොක් ජීවිතේ මේක වෙන්නේ 4 වෙනි දවස. දැන් නම් බබා මට නම් මේ වචනයක් දෙකක් පුළුවන්
අපි දෙන්නට පොඩි ආසාවක් ආවා කොකනට් ස්මූති එක බොන්න. ඒක බාහිර රහයි අයිස් එහෙම දාලා කිරි දාලා හදලා තියෙන මේක සුපිරිය. මම නම් කියන්නේ ඔයාලත් මෙහි ආවොත් try කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ බීම එක. බීලා තියෙන කට්ටිය කියන්න බලන්න රහයිද කියලා. අපි ඒක බීලා විතරක් නවතුන්නේ නැහැ. අපි ඊට පස්සේ ගත්තා කොකනට් අයිස්ක්‍රීම් එකක්. ඒකේ ලොකු එක දෙන්නේ මේ වගේ කුරුම්බ පළුවක. ඒකේ අයිස්ක්‍රීම් විතරක් නෙවෙයි මේ වගේ පොඩි පොඩි පළතුරු කෑලි අනම් මනම් සෑහෙන જાති කොටක් තිබ්බා. එතනින් නැවතුන්නේ නැහැ. අපි දෙන්න මේ වගේ කුරුම්බෙකුත් තරලා දැම්මා. දැන් ඔයාලා හිතුවනේ අපි ගොඩාක් කෑම් බීම ගත්තා කියලා. නෑ අපි එක එකනේ ගත්තේ. ඉතින් දෙන්න බෙදා හදාගෙන කෑවේ. වතුර ටික බීලි වුණාට පස්සේ අංකල්ට මං කිව්වා මේක පල්ලා දෙන්න ලොද ටික කන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන්නගේ ට්‍රිප් එකේ අන්තිම රාත්‍රියේ හින්දා අපි දෙන්න හිතුවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා නිදහසේ විනෝදෙන් කන්න ඕනේ කියලා. shopping චොට්ටක් අමතක කරලා හොඳට නිදහසේ කාලා නැති කෑමක් රස විඳිමු කියලා හිතුවා. මම නම් ගත්තා පොකිරිස්සෝ ටිකක්. මෙයා නම් මොනවද මන් දන්නේ රයිස් ජාතියක් ගත්තා. ආයේ මම ගත්තා මේ සී ෆුඩ් සූප් එක. පට්ට රහයි මේක. ඔව් මේ තියෙන ඉතින් අපි අන්තිම දවස. ඉතින් ඔහොම තමයි අපි දෙන්නගේ බැංකොක් shopping trip එක ඉවරුනේ. මතක තියාගන්න අපි මේ සැරේ ගියේ shopping trip එකක් හොඳේ. කොහෙවත් ලත්තර දැන් බලන්න ගියේ නෑ. ගියේ shopping විතරමයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි දෙන්න flight එකට නැගලා ආවෙන්ට. Okay that's it bye.